උදේශී ගායනය ඇහුවා මට හිතුණා අපි මේ ඉන්දියාවට ගිහිල්ලාද කියලා. මොකද මේ රාගධාරී සංගීතයෙන් අපිව මත් කෙරුවා. මොකද ඒ ගීතේ මිහිරි තැන් සොයාගෙන ගිහිල්ලා ගායනා කරුවයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද නිර්වශ කියන්නේ. ඔව් මට නම් කියන්න දෙයක් නැහැ උදේශී ගීතය ගැන. ඒ ගීතය මේ කියන්නේ ඔරිජිනල් එක
ද මේ ගායනා කරේ කියලාත් මට සැකයක් ඇති වුණා. ඒ කියන්නේ ඒ තරම්ම ඔබගේ ගායන හැකියාව ඔබ පෙන්වුවා මේ ගීතය තුළ. තව දෙයක් කරන්න නැති තරම්. හැබැයි ඊට වඩා වැදගත් දෙයක් මම හිතන්නේ මගේ මේ කතාවට අදාළව කියන්න තියෙන කීර්තයට අපිට අත්දැකීමක් තියෙන සම්බන්ධව. උදේශ ගායනය ගැන කියන්න දෙයක් නෑ. ඒක රස වෑහෙනවා ගීතේ. මේ අවස්ථාවේදී මේ විශේෂ දෙයක් කියන්න ඕනේ. මම හිතන්නේ මේ ජනතාව සියල්ලක්ම බලාගෙන ඉන්නවා. මට දවස් දෙකකට පෙර අපේ ප්‍රවීණ ගායන ශිල්පිනියක් මුණ ගැහුණා. මට විතරක් නෙමෙයි මේ දෙපොළටත් මුණ ගැහුණා. වෙන වශයෙන් ඒ අවස්ථාවේදී කියපු දෙයක් තමයි කීර්ති ඔයගොල්ලෝ මේ තරඟයේ විනිශ්චය මණ්ඩලයේ හැටියට ඉන්නකොට මේ ගායක ගායිකාවන් ගීතවල යම් කොටස් වෙනස් කර ගායනා කරනවා. ඉතින් මම දැක්කනම් මේ ගීත ගායනා කරපු ගායන ශිල්පියෙකුගේ ශිල්පිනියකගේ ඒ ගීතයකට හානියක් සිදු වෙනවා. ඒක අපි ඒ අවස්ථාවල ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මෙතෙක් කලකට මම දැක්කේ නෑ ඒ වගේ එවැනි ගීතයකට හානියක් සිදු වෙනවා මම දැක්කේ නෑ කිසිම කෙනෙක් අතින්. අපි හැමතිස්සම මේ උගක් වේ තරඟ වලට අපි අහන්න හම් වෙන වචන දෙකක් තියෙනවා. ඒ දෙක තමයි එකක් කියනවා මේ ගීතයට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා. තව වචනයක් කියනවා මේ ගීතයට හානියක් නොකර ගායනා කරයි. ওই වචන දෙක තේරුම් මම හිතන්නේ මේ හැමෝම දන්නවා ඇති. මම හිතන්නේ ඔය කිසිම දෙයක් මේ ඔබ සියලු දෙනා අතින් සිදු වුණයි කියලා. කෙසේ නමුත් ඔබට කියන්න තියෙන්නේ ඔබගේ ওই ගමන යන්න අපි වැරද්දක් වුණොත් අපි පෙන්නලා දෙන්නම්. ඒ ගායන ශිල්පිනියට මම කියපු දේත් කියන්න ඕනේ විශේෂයෙන්. අක්කේ ඔයා බොහෝ ප්‍රවීණ ගායන ශිල්පිනියක්. මම වචනයක්වත් කියන්න ඉතාමත් ගෞරව කරන ගායන ශිල්පිනියක් නිසා මම අපේ විනිශ්චය මණ්ඩලයේ අනිත් දෙදෙනාට ප්‍රකාශ කරලා මේ ගායක ගායිකාවන්ට මේ බව දන්වන්නම් කියලා කිව්වා. ඉතින් උදේෂ්ට මම හෘදයාංගම අපි තුන්දෙනාගම සුබ පැතුම් ප්‍රාර්ථනා කරනවා. උදේෂ් කිය අතින් ඒ කියපු කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නත් අන්තිමට මම කැමතියි. මොකද උදේශ ගායනය දැක්කාම තමයි ඒක හිතුනේ කියන්න ඕනේ කියලා. මම දන්නේ ඒ කියපු වචනේ නිර්වචනය කරගනීවි. දැන් සුබ පැතුම්. උදේශ මට මතකයි ගිය සතියේ පොඩ්ඩක් අසනීපෙන් හිටියා. අද එහෙම අසනීපෙන් නැහැ නේ. අද ටිකක් වෙනස් ආකාරයේ ගීතයක් තෝරාගෙන තියෙනවා. ඇයි මේ? මොකද්ද වෙනස? පොඩි වෙනසක් කරන්න හිතුවයි ශාස්ත්‍රීය ගීතයක් පොඩ්ඩක් ගායනා කරලා බලන්න. කවුද ගීතේ තෝරලා දුන්නේ? මම තමයි වෙනදා වගේම තෝරාගත්තේ. ගොඩ දෙනෙක්ගෙන් ඇහුවා. හොඳයි. නාරත් මහත්මයා අහන්නේ කියන්නකෝ අපේ උදේශගේ හැකියාවන් ගැන. මගේ යුතුයකමක් කියලා හිතෙනවා මම මේ මොහොතේ මේ වචන දෙක ප්‍රකාශ කිරීම. සංගීතඥ ආනන්ද පෙරේරාත් ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්ත රණසිංහත් විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් මෑතකදී නිර්මාණය කරපු අති විශිෂ්ටම නිර්මාණයක් තමයි මුව මුක්තාලතා කියන ගීතය. ඒ ගීතය සංගීතඥ අතුල අධිකාරී ඒ වගේම තිලක් ඩෑස් ඇතුළු අපේ හිතවත් සීළු වාද්‍ය ශිල්පීන් මේක නැවත ප්‍රතිනිර්මාණය කරා. ඊටත් ඒ අපි අහපු නිර්මාණයට කිසිම වෙනසක් නොවි නැවත අලුත් ප්‍රතිනිර්මාණයක් කරා. ඒ ප්‍රතිනිර්මාණය තුල නැවතත් උදේෂ්ට ඉඩ ලැබලා දීලා තියෙනවා තමන්ගේ ප්‍රතිනිර්මාණය කරන්න. තමන්ගේ හඬින් තමන්ගේ දක්ෂතාවය පෙන්වුම් කරන්න. මම හිතන්නේ උදේෂ් ඒක ඉතාමත් උපරිම කරා කියලා මම හිතනවා. මොකද ඔහුට අවශ්‍ය විදියට ඔහුගේ ප්‍රකාශනයන් ගායනය තුල ඉතාමත්ම උසස් විදියට සර්විස්ථානට යෑම, ඒවයි නැවතීම, හඬ ප්‍රකාශ කිරීම ඉතාම උසස් විදියට ගායනා කරා කියලා මම කියනවා.